समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. දයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ විශේෂ සූත්‍ර දේශනාවක්. සමහර විට අහලත් ඇති මේ දේශනාව තියෙන්නේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ ආමගන්ධ කියන සූත්‍රය. ආමගන්ධ කියන්නේ මොකද්ද? පිළිගඳයි කියන එක. එතන පිළිගඳයි පිළිගඳ පිළිබඳව වදාළ දෙසුම. දැන් මේක හරිය ලස්සන සූත්‍ර දේශනාවක්. දැන් මේකේ කතා කරන්නේ දැන් එක අවස්ථාවකට බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න කලින් يعني බුද්ධත්වයට පත් වෙන්න කලින් ආමගන්ධ කියලා බමුණෙක් හිටියා. මේ බමුණා 500ක් පිරිස එක්ක තවුස් පැවිද්දෙන් යනවා. හිමාලයට ගිහිල්ලා උඩම තැනක උස් තැනක අසපුවක් කරගෙන මේ කැලේ තියෙන ඔය කොළ මුල් ඒවා ආහාරයට අරගෙන ඉන්නවා. මස් මාළු කන්නේ නැහැ හැබැයි. කන්නේ අර ලුණු ඇඹුල් මේ ඒව කන්නේත් නැහැ. ලුණු ඇඹුල් කන්නේත් නැහැ. එතකොට දැන් අර කන්නේ මොනවද? මේ කැලේ තියෙන කොළ මුල් ඒවා තමයි. ඒතර මිරිස් තුන පහ අපේ කාලේ හැටියට ඒවා මුකුත් නැහැ. ලුණු ඇඹුල් නැහැ කියන්නේ ඒකනේ. ඊට පස්සේ මොකද උනේ? පාණ්ඩුව හැදුනා. පාණ්ඩු රෝගේ හැදුනා. ඊට පස්සේ පාණ්ඩු රෝගේ හැදුන හින්දා දැන් එහෙනම් අපි දැන් හැදුනේ ඉතින් මේ හරියට කෑම නැති හින්දානේ. ඉතින් මේ කෑම හොයාගන්න ඕන කියලා මිනිස්සු ඉන්න තැනකට යන් කියලා යනවා. ඉතින් අර මිනිස්සු මේ තාපසයයි අර පිරිසයි දැකලා ආරාධනා කරලා කන්න බොන්න දෙනවා ඉතින්. එතකොට දැන් කන්න බොන්න දීලා අර තියෙන දේවල් පරිහරණය කරන්නත් දෙනවා. අන්ද පුටු ඔය තියෙන දේවල් ඒවත් දීලා මෙහෙ ඉන්න කියලා මාස 4ක් විතර ඔය කන්න බොන්න දෙනවා. ඉතින් තවුසෝ කියන සාමාන්‍ය පිළිවෙලකට ඉන්න අයනේ. ඊට පස්සේ ඉතින් මාස 4ක් දානේ දුන්නට පස්සේ දැන් ඉතින් අර ශරීර පැහැපත් වුණා. දැන් අපි යනවා කියලා මිනිසුන්ට කිව්වා. අපි දැන් යන්න ලෑස්ති. ඉතින් ඒ යන්න යනකොට මිනිස්සු මොකද කරේ? අර ගිහිල්ලා උයා පිහා ගන්න අවශ්‍ය දේවල් මේ දුන්නා. තෙල්, හාල් මේවා අරගෙන ගිහිල්ලා දැන් අවුරුද්දකට සැරයක් එනවා. අවුරුද්දකට සැරයක් එනකොට ඉතින් ආවම දානෙත් පිළිගන්නවා. ඉතින් ආවම ගමට ඇවිල්ලා ගෙනියන්න නේ බඩු හැම. ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා ඔන්න දැන් මේ තවුසා මේ කැලේට ගියේ මේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් ඉපදිලා බුද්ධත්වයට පත් වෙන්න කලින්. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේත් හේතු වාසනාව දකින්න මේගොල්ලෝගේ ධර්මය අවබෝධ කරන්න හේතු වාසනා තියෙන පිරිසක් කියලා දැනගෙන එතනින් බුදුහාමුදුරන සවැත් නුවරට ගිහිල්ලා ගම් දනව් සැරිසරනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වඩිනවා බුදුහාමුදුරුවෝ. ඉතින් අර ගමටත් ආවා. මිනිස්සු ඉතින් බුදුහාමුදුරුවෝ දැකලා දාන දෙනවා. මහා දාන දෙනවා. ඉතින් ඒ මේ දානේ අරගෙන ධර්මානුශාසනාවන් කරනකොට සමහර අය සෝවාන් වෙනවා, සකෘදාගාමී වෙනවා, අනාගාමී වෙනවා. මාර්ගඵල අවබෝධ කළා. සමහර අය රහත් වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ
ආපහු සවැත් නුවරට ගියා දැන් ඔන්න ඔය. අර කියන ප්‍රදේශයට ගිහිල්ලා ඔය තාපසයා ඉන්න දිහාට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ටික දවසක් ගිහිල්ලා අර තාපසවරුත් ගමට එනවා. ගමට ආවම මේ දැන් මිනිස්සු අර තාපසයා දැක්කහම දැන් කලින් වගේ නෑ. කලින් වගේ මේ ලොකු සැලකිල්ලක් නෑ. එතකොට මේ කලින් වගේ ලොකු සැලකිල්ලක් නැතිකොට අහනවා මේ රජතුමා දඬුවම් කරාලවත් මොනවා හරි ප්‍රශ්නයක් වුණාද කියලා අහනවා. එහෙම නැත්තම් මොනවා හරි කෑම ප්‍රශ්නයකින් හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මේ ගමට කියලා. නැත්නම් අපිට වැඩිය සිල්වත් කවුරු හරි ආවද කියලා අහනවා. වැඩි ඉතින් කෑ කරන්නේ මිනිස්සුන්ගේ හැටි එහෙම නේද? මේ ඉතින් අර එහෙම කියනකොට කියනවා මේ බුදු කෙනෙක් පහළ වුණානේ දන්නේ නැද්ද කියලා. බුදු කෙනෙක් පහළ වෙලානේ. ඉතින් අර දැන් මේ බමුණට සතුටුයි. බුදු කෙනෙක් පහළ වුණා කොහොම එහෙමද කියලා අහනවා. බුදු කෙනෙක් පහළ වෙලාද කියලා අහලා දැන් තුන් පාරක් අහනවා. ඒතර කියනවා මේ ලෝකේ බුද්ධ කියන වචනේ පවා හරි මිහිරි ඇහෙන එක. මේ බුද්ධ කියන වචනේ පවා මේ ඇහෙන හඬ මිහිරි. ඒ නිසා මේ ඒක සන්තෝෂයට කාරණාවක් කියලා අහනවා. ඒ බුදුවරේ ආමගන්ධය ගන්නවද කියලා අහනවා. ඉතින් අනිත් අහන මොකක්ද ආමගන්ධය කියලා. දැන් මේ මොකක්ද අහන්නේ? මස් මාළු කනවද කියලා. දැන් ලොකු ප්‍රශ්නයක් නේ මේ රටේ තියෙන. දැන් මිනිස්සු උත්තර හොයන්නේ දැන් මේද තියෙනවා ත්‍රිපිටකේ. හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියෙනවා. ඒතර දැන් මේක කියවල නැතිකමනේ අවබෝධයක් නැහැ. දැන් ලොකු ප්‍රශ්නයක් නේ රටේ. දැන් මම මේක මේ අන්තර්ජාලයටත් දානවා. දැන් මේක අහන මිනිස්සුත් දැනගන්න මෙන්න මේක කියවන්න. මේ සූත්‍රය කියවන්න. ආමගන්ධ සූත්‍රය ඔන්න අටුවාවත් එක්ක කියවන්න. ඔය ප්‍රශ්නෙට විසඳුම තියෙනවා. එතකොට සමහර අය කතා කරන ත්‍රිකෝටි මාංශ පාරිශුද්ධ සීලය ගැන. එහෙම එකකුත් තියෙනවා. දැන් ඉතින් ඔය මේ අහන්නේ මොකද්ද මේ? කෙලින්ම මේ ප්‍රශ්නේ අහන්නේ ආමගන්ධය ගන්නවද? කියන්නේ මස් මාංශ වළඳනවාද කියලා. ඊට පස්සේ මේ මිනිස්සු කියනවා ඔව් වළඳනවා. බුදුහාමුදුරුවෝ වළඳනවා. වළඳනවා කියලා කිව්වට පස්සේ දැන් මේ මම මේක අර සූත්‍රයේ තියෙන ටික චුට්ටක් කියන්න විස්තර නිකන් අපිට දැනගන්න අදහසක්. නේද කියන යහපත් කොට දැන් මෙන්න මෙහෙමයි මේ බමුණ හිතාගෙන ඉඳලා තියෙන්නේ. බඩහමු රත්තන හීන්මුන් කොළ වර්ග අලමුල් ගස්වැල්වල ගෙඩි දැහැමින් ලද දේ යන මෙතෙක් දේ සාන්ත වූ ආර්යෝ වළඳන්නාහ. කියන්නේ මේ බමුණ හිතාගෙන ඉන්නේ ආර්යයන් වහන්සේලා මේවා තමයි ගන්න. බොරු කියන්නේ නැහැ. එයා දැනගෙන හිට කාරණා මොකද්ද? මස් කන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. දැන් මේ දේවදත්ත හාමුදුරුවන්ගේ පංචවරේ මොකක්ද තිබ්බේ? භික්ෂුව දිවි ඇතිතෙක් නිර්මාංශ වේ යුතුයි. දැන් බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරේ? දැන් අදටත් ඔය වගේ කට්ටිය ඉන්නවා ලංකාවේ. මේ බුදුහාමුදුරුවෝ කිව්වා දේශනා කරලා කැමති නම් කැමති අය නොකන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද රජ කුලවල පැවිදි වෙලා හිටපු අය ඉන්නවා, මස් මාළු හැමදාම කාපු අය ඉන්නවා. පුරුදු කෙනෙව නවත්තන්න බෑ. පුරුදු නතර වෙන්නේ නැහැ. ඉතින් හාමුදුරුවෝ ඒකට මහාන වෙන අය පුරුදු නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා තියෙනවා, ඒක ස්වභාවයක්. එතකොට මේ දැන් මේ මොකද්ද කියන්නේ එහෙනම් දැන් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අහන්නේ. දැන් මේ බමුණ හිතාගෙන ඉන්නේ මේ කට්ටිය මේ මස් මාළු කන්නේ බොරු කියන්නේ ඔය ඇත්ත කතා කරන කට්ටියක් කියලා තමයි දැනගෙන හිටියේ. ඒතර කියන යහපත් කොට කරන ලද්දා වූ මනාකොට නිම කරන ලද්දා වූ අනුන් විසින් දෙන ලද්දා වූ ආදරයෙන් එළවන ලද්දා වූ ප්‍රණීත වූ යම්කිසි මසක් ඇද්ද ඒ අනුභව කරන්නා වූ එසේම
ඇල්සාලේ බත අනුභව කරන්නා වූ කාශ්‍යප ගෝත්‍ර ඇති සර්වඥය නුඹ වහන්සේ මත්ස්‍ය මාංශයයි සලකන ආමගන්ධය අනුභව කරන සේක්ද කියලා මේ අතීත කතාවට සම්බන්ධ වෙනවා. දැන් මම මේක කියන්න මොකද්ද කියලා. දැන් ඉතින් අර බමුණා අතින් දැනගත්තා වළඳනවා. එතකොට කල්පනා කරන බුදුවරුන්ගේ පහළ වෙන එක නම් දුර්ලභයි. අහලම දැනගන්නවා කියලා හිතාගත්තා. ඊට පස්සේ අර මේ බුදුරජාණන් වහන්සේ වැඩිපු මග මේගොල්ලෝ යනවා ගිහිල්ලා දැන් මේ හරි ආසාවෙන් යන්නේ දැන් මේ කියන අටුවාවේ වසුපැටවා ආසාව එළදෙනකමින් වහවා එකරයකින්ම තම පිරිස සමග සවැත් නුවරට පැමිණියා. ඉතින් ජේතවනාරාමයටත් ආවා. ජේතවනාරාමයට ඇවිල්ලා ඔන්න ඉතින් දැන් භාග්‍යවතුන් වහන්සේ ආසනයේ වැඩ ඉන්නවා. දැන් බුදුහාමුදුර ළඟට ඉතින් ඇවිල්ලා නිහඬවම ඉන්නවා. දැන් මේගොල්ලෝ පැත්තකට වෙලා ඉන්නවා. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ කොහොමද ඉතින් හොඳින් ඉන්නව? දැන් ওই සම්මෝධනියන් කතංසාරණියන් ඊටිසාරෙත්තා කියන්නේ බුදුහාමුදුර අහනවනේ ඉතින් විස්තර. මේ බුදුහාමුදුර කියන්නේ සරල කෙනෙක්නේ. අපි වුණත් ආවම එකපාරම දැන්නේ විස්තර අහනෝනේ. අපි නම් අහන්නේ සාමාන්‍යයෙන් ඉතින් අර මිනිස්සු ආවහම විස්තර අහනවා. කොහොමද ඉතින් මොකද කරන්නේ? ඇයි ආවේ? ඉතින් අර දැන් බුදුහාමුදුරු දන්නවා මේ ඇවිල්ලා ඉන්නේ. මේ අහන්න තමයි ඇවිල්ලා ඉන්නේ කියලා දන්නවා. ඉතින් කොහොමද මේ සුව දුක් කියලා අහනකොට ඉතින් හොඳින් ඉන්නවා කියලා අහනවා. ආමගන්ධය ගන්නවද කියලා ඇහුවොත්. කෙලින්ම ඇහුව ප්‍රශ්නේ. ඔබ වහන්සේ ආමගන්ධය ගන්නවද? කියන්නේ මේ මස් මාංශ කනවද කියලා ඇහුවේ. මතකට අහනවා බමුණ ආමගන්ධය කියන්නේ මොකද්ද කියලා අහනවා. මොකද්ද ආමගන්ධය කියන්නේ? මස් මාළු. පින්නත් ගෝතම මස් මාළු වෙන උත්තරේ දෙනවා. එතන මේ බුදුරජාණන් වහන්සේ කියන අපිට ආමගන්ධ කියන්නේ අපිට අනුව නම් ආමගන්ධ කියන්නේ මස් මාළු නෙවෙයි කියනවා. මේ එතන කියන ආමගන්ධය කියලා කියන්නේ සියලුම පාපී අයහපත් කෙලෙස් කියලා කියනවා. දැන් ඊට පස්සේ කියනවා බුදුහාමුදුරු මේ ආමගන්ධය ගැන ඇහුවේ ඔයා විතරක් නෙවෙයි. කාශ්‍යප බුදුහාමුදුරුන්ගේ කාලේ වේ හිටියා අතීත කතාව කියන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කෙනෙකු කාලෙත් මේ වගේ කෙනෙක් ඇහුවා. එතකොට කියනවා දැන් කල්ප 8 අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරලා ඉතින් කාශ්‍යප බෝධිසත්වයන් වහන්සේ ඉපදෙනවා. දැන් මේ විස්තර දැනගන්න ඕනේ හින්දා කියන්නේ බඹදත් කියන බමුණාගේ ධනවදී කියන බැමිණියගේ කුසේ තමයි පිළිසිඳ ගන්න. ඒ කාලෙත් ඉඳලා තියෙනවා. ධනවදී කියලා කට්ටියනේ. එතකොට ධනවති බැමිණියගේ කුස පිළිසිඳ ගත්තා. ඊට පස්සේ අග්‍ර ශ්‍රාවක වන තැනත්තා ඒගොල්ලෝ එයාත් එදාම දේවලෝකෙන් චුත වෙනවා. අග්‍ර ශ්‍රාවක වෙන එක්කෙනෙක්. හරි. එයා ඉපදෙන්නේ කොහෙද? පුරෝහිත බමුණගේ බැමිණියගේ දරුවෙක් වෙලා ඉපදෙනවා. ඉතින් ඕක සැලසුමකට නෙවෙන්නේ විශ්වයේ. මොම ඉතින් අසුමහා ශ්‍රාවකයෝ මෙන්න බෑ. ඒ ශාසනය පිළිටවන්න නේද? ඒතර පාරමිතා පුරවලා ලෑස්ති වෙලා ඉන්නේ. එයින් පාරමිතා පුරන අය ලෑස්ති වෙන්න ඕනේ. තමනුත් එහෙම ප්‍රාර්ථනා කරලා තිනවා නම් ඒවා කරලා සම්පූර්ණ කරලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒක දන්නේ නැහැ. ඉතින් ඒකේ කෘත්‍ය තියෙනවා එක එක විදියට නේ. දැන් දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස රජුරු කියන්නේ අගසව් මෛත්‍රී බුදු සාසනය ආවේ මොකටද? කෘත්‍යයකට ආවේ නේ. බුද්ධ ශාසනය එක්සේසත් කරන්න ආවා. යුද්ධ කරේ බුද්ධ ශාසනය එක්සේසත් කරන්න. ඒගොල්ලෝ කෘත්‍ය කරන්න ආවා. ඒ වගේ තියෙනවා. අදටත් එහෙම දේවල් මේ ලෝකේ වෙනවා. ඉතින් දෙන්නම එක දවසේ ආවා. එතකොට එක දරුවෙක්ට කාශ්‍යප කියලා නම තිබ්බර රජතුමාගේ දරුවා. අනික් දරුවට තිස්ස කියලා නම තිබ්බා. ඊට පස්සේ දැන් ඉතින් කාවේ සෙල්ලම් කරලා ඔය වයස ඇවිල්ලා ටිකක් වැඩි විදියට මේ පත් වෙනකොට කිව්වා අර පුරෝහිතයා තිස්ස කියන දරුවාගේ තාත්තා කියනවා මේ පුතේ මේ කාශ්‍යප බුදු වෙන්න ඉන්නේ. ඒතර ඒගොල්ලෝ දන්නවා අර වෙනස් ඉතින් ඒ බුද්ධ ශාසනය වෙනස්නේ. ඔය කාශ්‍යප බුදු වෙන්නේ ඉන්නේ මේ ඒ හින්දා ඔයත් එයත් එක්ක ගිහිල්ලා මේ ඒ කාශ්‍යප ළඟ පැවිදි වෙලා මේ
රහත් වෙන්න කියනවා. රහත් වෙලා මේ ගමන කෙලවර කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ඉතින් අර තිස්ස කුමාරයා පුරোহিতගේ දරුවා ගිහිල්ලා කියනවා අපි දෙන්නම දැන් එහෙනම් මහාන වෙමු. ඉතින් බෝධිසත්වයන් වහන්සේ හොඳයි කියලා කිව්වට ආවේ නැහැ. ටිකක් කල් හිටියා. ඊට පස්සේ අර තිස්ස කියන කෙනා තමන්ගේ යාළුවොත් එක්ක කරගෙන මෙයාගේ තාම නුවණ මෝරලා නැහැ කියලා මේ දැන් බලන්න හිතන විදිහ දැන් මේ බුදු වෙන්න ඉන්න කෙනෙක්. අර යාළුවා හිතනවා දැන් මේ තාම මොලේ පෑදිලා නැහැ නුවණ. ඒ කියන්නේ ඒකනේ. ඉතින් එන්න කිව්වා එන්නේ නැහැ. බුදු වෙන්න ඉන්න කෙනෙක්. අටාසංකේ කල්පනාසය පාරමී. ඉතින් අර කෙනා මොකද කරේ තනියම ගියා. තාපසෙක් වගේ පැවිදි වෙලා අසපුවක් හදාගෙන ඉන්නවා. ඉතින් බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? ගෙදර ඉඳන්ම ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩලා චතුර්ථ ධානයට සමවැදිලා අභිඥා උපදවලා ඒ හිටපු තැනින්ම මාලිගාවත් එක්කම බොමෙලට යනවා. ගිහිලා අදිෂ්ඨාන කරනවා පහය පිට මෙතන කියන්නේ පහයෙන්ම බොමෙන්ඩ කරා ගොස් පහය පිහිටි තැනම නැවත තිබේවායි කියලා අදිෂ්ඨාන කරා. ඉතින් බෝධි මූලයට ඒ කාලේ හැටියට අර අභිඥා තිබුණානේ අභිඥා පහළ වුණා. එතකොට දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ ඇත්තට මේ අවබෝධයට ලෑස්ති වෙලා එනවා කියන්නේ ඔක්කොම සූදානම් වෙලා ඉන්නේ. නේද? අටාසංඛ්‍ය කල්පලක්ෂය පාරමී පුරලා එනවා කියන්නේ වැඩේ ඉතින් වෙනවමයි. කොහොම හරි ඉතින් අර පහයෙන්ම ගිහිල්ලා දැන් මොකද කරේ? දවස් 7කින් බුදු වුණා. ඉතින් අර යාළුවා සුදුසු කාලේ ඒ දෙවුණා. ඉතින් අර තාපසයා මොකද කරේ? අර මේ තවුස්සෙස් අරගෙන ඉතින් අර තිස්ස කියන කෙනා ගිහිල්ලා ඉතින් ඉන්නවා. එතකොට දැන් මේ ඔය ඉසිපතනේ 20000ක් විතර පැවිදි වෙනවා. දැන් කාශ්‍යප බුදුහාමුදුරුවෝ පහළ වුණා. දැන් ඔන්න ධර්ම චක්‍රය පවත්වනවා. ඉතින් බණ අහන මිනිස්සුන්ට ධර්ම දේශනා කරනවා. ඔය විදිහට වෙනවා. දැන් ඉසිපතනාරාමේ වැඩ ඉන්නවා. එතකොට දැන් කිකී කියන ජනපදයේ ඉන්නකොට මේ රජතුමාට සිව්පසයෙන් උපස්ථාන කරනවා. මේ කිකී ජනපදයේ රජතුමා මේ බුදු භාග්‍යවතුන් වහන්සේ ඇතුළු පිරිසට අර 20000ක් රහතන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඊට පස්සේ අර මේ දැන් අර පව්වකට ගියානේ අර කට්ටිය අර තිස්ස කුමාරයා. ඉතින් ඒ සඳුන්දර ආදී දේවල් හොයන්න ගියපු කෙනෙක් ඔය තාපසයාගේ අසපුවටත් එනවා ඇවිල්ලා ආවම ඉතින් විස්තර කතා කරනවා කොහේ ඉඳලා ආවි කියලා විස්තර අහනවනේ. විස්තර ඇහුවට පස්සේ ඉතින් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා ඔය කතාවත් කියනවා. ඒතකොට ඉතින් හරි සතුටු වෙනවා මේ බුදු බවට පත් වුණානි කියලා. එතනදී අහනවා ආම ගන්ධය ගන්නවද කියලා. දැන් අහන්නේ මේ අර කලින් කාශ්‍යප බුද්ධ ශාසනය කතාව. මේ කියන්නේ මොකද්ද කියලා අහුවම කියන ඉතින් මස් මාළු වළඳනවද? එතකොට කියනවා ඔව් වළඳනවා කියලා කිව්වා. ඊට පස්සේ දැන් කල්පනා කරනවා මේ තාපසය දැන් තාපසයන් කල්පනා කරනවා මේ හරි මං එහෙට ගිහිල්ලාම අහනවා මේ ඔබ වහන්සේ මෙහෙම කරන එක හරි නෑ. මේ ජාතියටත් හොඳ නෑ, කුලයටත් හොඳ නෑ. මේ පරම්පරාවටත් මේක හොඳ නෑ. ඒ හින්දා ඒකෙන් නවත්තගෙන ඒ කියන්නේ උන්වහන්සේ දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ මොකද්ද කරනවා කියන්නේ මස් මාංශ කන එක නවත්තලා කොහොම හරි උන්වහන්සේත් මේකේ මුදව ගන්නවා කියලා එනවා ඉසිපතනෙට. දැන් බරණැස ඉසිපතනෙට ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ආසනයේ වැඩ ඉන්නවා. ඉතින් අර තවුස වඳින්නෙත් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ අහනවා කොහොමද තාපසේ කස්සප දැන් යාළුවනේ මේ සැප දුක් කොහොමද කියලා විස්තර අහනවා ඉතින්. ඊතර විස්තර කතා කරනකොට මේ ආමගන්ධය ගන්නවා කියලා උන් අහනවා. ඊට පස්සේ දැන් මේ බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? ගන්නෙ නෑ කිව්වා. මං ගන්නෙ නෑ. එහෙනම් බොහොම හොඳයි. බොහොම හොඳයි කාශ්‍යප. අනුන්ගේ මලකුණු කන්නේ නැත්තම් හොඳම කෙනෙක් තමයි ඔයා කියලා ඔන්න අර වර්ණනා කරනවා. හරීම සාධාරණයක් මේ කරලා තියෙන ජාතියටත් හොඳ දෙයක් කරලා තියෙන කුලයටත් හොඳ දෙයක් කරලා තියෙන පරම්පරාවටත් සාධාරණයක් කරලා තියෙන කියලා ඉතින් තවුසා කියනවා. දැන් ඉතින් ඔය අර මේවත්
අවිහිංසාවාදී සංගම් වලට එහෙම හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. නේද? ඉතින් මස් මාංශ කන්නේ නැහැ කියලා. ඒතර මේ දෘෂ්ටිගත වෙන එක තමයි ප්‍රශ්නේ මෙතන. මම මේක ඉස්සරහට කියන්නම්. දැන් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා දැන් මම මේ බුදුහාමුදුරුව කියන්නේ අර අර්ථයෙන්මයි කියන්නේ. මොකද්ද? කෙලෙස් කියන අර්ථයෙන් ආමගන්ධය අනුභව කරන්නේ නැහැ කියලා තමයි කිව්වේ. දැන් බමුණා හිතුවේ මොකද්ද? මම මේ කන්නේ නැහැ කියලා තමයි කිව්වේ කියලා. ඒ දවසේ මේ පිණ්ඩපාත ඊළඟ දවසේ පිණ්ඩපාතේ වඩින්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ කිකී රජතුමාගේ මේ මන්දිරෙමුත් ගේනවනේ දැන්. මාලිගාවෙන් ගේන දානි ගන්නවා කියලා හිතාගෙන ඒ හෙට ගන්නෙ නැහැ පිණ්ඩපාතේ යන්නේ නැහැ කියලා හිතාගෙන හිටියා. ඊට පස්සේ ඉතින් ඔය කලින්ම කුටියට වෙලා දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඊට පස්සේ අනිත් මේ භික්ෂුන් වහන්සේලා මේ දැන් මේ ගන්ධ කුටියේ දොර වහලා තියෙන භාග්‍යවතුන් වහන්සේගේ දොර වහලා තියෙන නිසා හිතනවා ඉතින් අද එහෙනම් අපිත් එක්ක වඩින්නේ නැති වෙයි පිණ්ඩපාතේ කියලා අනිත් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් අර තාපසයාත් මොකද කරන්නේ? පලාකුල උයලා මලවලා කාලා භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉන්නවා. ඊට පස්සේ අර දැන් කාසි ජනපදයේ රජතුමා මේ පිණ්ඩපාතේ හැසිරෙන පිරිස දැකලා භාග්‍යවතුන් වහන්සේ කොයිද කියලා අහනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඉතින් විහාරේ වැඩ ඉන්නවා කියලා. මේ රජතුමා දානි පිළියෙල කරගෙන එනවා. එළවලු නොඑක් අර එක එක જાතියේ රස මස් හදාලා හදපු කෑම ඒ උන්වහන්සේට යවනවා. ඉතින් මේ ඇමතිවරුත් අර විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දානි පිළිගන්නලා බලඳන්න මේ අර මස් වලින් කරපු කැඳ දුන්න මුලින්ම. මස් දාලා හදපු කැඳ. ඊට පස්සේ දැන් තවස බලාගෙන ඉන්නවා වළඳයිද නැද්ද? දැන් මේ මස් දාලා හදපු එකනේ. වළඳයිද නැද්ද කියලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අර කැඳ බොන ගමන්ම බුදුහාමුදුරු මොකද කරන්නේ? මස් කෑල්ලක් කටේ ඔබ ගන්න. අර තවුසට පේන්නේ. ඊට පස්සේ දැන් තවුසට තරහයි දැන්. ඇයි දැන් කෑවනේ දැන් බොරුත් කිව්වනේ. වළඳන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙත් කැඳ ටිකක් බීලා දැන් ආයෙත් වළඳනවා බුදුහාමුදුරු. ඊට පස්සේ දැන් මේ බලන්න දැන් මේ තාපසයා මේ මස් මාළු කන ගමන්ම කන්නේ නැහැ කිව්වනේ. දැන් ඔන්න හිතනවා. හරියට කේන්ති ගිහිල්ලා ඔය වළඳලා ඉවරනකන් හිටියා. ඊට පස්සේ කියනවා දැන් මේ කාශ්‍යපේ ඔයා බොරුනි කියන්නේ. මේ කියන පින්වත් කාශ්‍යප ඔබ බොරු කියයි. දැන් තාම අවබෝධයක් නැහැ. දැන් මේ බොරු කියන්නේ නැහැ කියලා දැන් ඉසිවරුන්ගේ ಗುಣ කියනවා. ඉසිවරු හිටියේ කොහොමද? ඒක තියෙනවා දැන් මෙතන අටුවාවේ තියෙන්නේ සාමාක චිංගුලක චීන කාණි කියන ගාතාවක් කියලා තියෙන්නේ. එහෙ කියන්නේ පොතු ඉවත් කරපු හරි පැලෑටි කරටියෙන් කපලා ගත්ත දේවල් සහ තනකොළ වර්ග වලට අයත් ඇට ಜಾති. ඊට පස්සේ කනේරු මල් පොකුරු සමාන අර කැලෑවල උස් බිම්වල වැවෙන හීන් මුම් පත්තලං කියලා තියෙනවා. දැන් මේ පාලි වචන මම කියන්නේ කොළ පැහෙන් කොළ පාට පලාකොළ ಜಾති. ඊට පස්සේ ගස්වල හට ගන්න ගෙඩි මුල් වල හට ගන්න අල වතුරේ හට ගන්න ඕලු නෙළුමැට ඒ වගේ දේවල්. ඊට පස්සේ පණිවිඩ කරුවන් යවලා එහෙම නැත්තම් පිණ්ඩපාතේ හැසිරිලා දැන් එතකොට මේ දැන් මේ බමුණ කියන්නේ මේ බුදුහාමුදුරන්ට හරි දැන් මේ මගේ යන හැඟීමෙන් තොරව උවදුරු නැතිව ඒ බඩහමු ආදී අනුභව කරන ඉසිවරුන් කියන්නේ ඒ ඉසිවරුත් මගේ කියලා ලොකු මේකක් නැතුව ඒගොල්ලෝ ආසාවක් නැතුව කනවා කියලා කියන්නේ ආමගන්ධ හේවත් දැන් එතකොට මේ ආමගන්ධය කියලා හේවත් මස්මාළු අනුභව කරමින් මම බමුණ මම ආමගන්ධය අනුභව නොකරමි බොරු කියයි. එසේ අකමැත්තෙන් බොරු නොකියද්ද කැමැති දේ පතමින් බොරු නොකියදයි ඉසිවරුන්ට පසුණු සිට ඉසිවරුන්ගේ ಗುಣ කිය දැන් මේ භාග්‍යවතුන් වහන්සේට නිඳා කරනවා. ඉතින් මේ විදිහට ඉසිවරුන්ට මේ
ගර්හා කරනවා. ඉතින් තව ගර්හා කරනවා. දැන් ඉතින් ආයෙත් කියනවා කැටකිරිලි මස්සෝ වටුකුරුළු මස්සෝ කිසියම් මසක් සේදීම කැපීම වැනි මුලදී කරන කටයුතු එන පිසීම තුනප ආදී රසකාරක යෙදීම වැනි පසුව කරන කටයුතු මව්පියා ලෙස සලකා නොව එහෙත් මේ තැනැත්තාට දීමට සුදුසුයි සිතන දැහැමි පුද්ගලයන් විසින් ගරු සත්කාර කරන රසවත් වූ එමෙන් ඊටාම රසවත් බවින් රසනහර පිනවන ඕජෝග නැති සවි බල ගෙන දීමට සමත් බැවින්ද ආහාරයට ගනිමින් හුදෙක් යම් මස් జాතියක් පමණක්ම නොවේ. කළු පැහැ ඇට නොමැති හැල් සහලින් පිසින ලද බත ආහාරයට ගනිමින් ඔබතුමා කිසියම් මස් జాතියක් අනුභව කරමින් මෙම හැල් සහල් බත් ආහාරයට ගනිමින් යයි භාග්‍යවතුන් වහන්සේට පරම්පරා නාමයෙන් නමතනවා. එතකොට ඉතින් මේ විදිහට නිඳා කරනවා. දැන් ඉතින් ඔය කියන්නේ මොකද්ද? දැන් මේ බොරු කිය මේ මස් මාළු කනවා. ඊට පස්සේ මම ඉස්සරහට කියන්නම් කොහොමද බුදුහාමුදුර මස් මාංශ වළඳන්න කිව්වේ කියලා. ඊට පස්සේ තව තින් කියනවා මේ බ්‍රාහ්මණ ගුණ නැති ජාතිය පමණක් උසස් විදියට සලකන බමුණෙක් කියලා අපහාස කරනවා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ දැන්? දැන් පෙන්න කියනවා. දැන් මොකක්ද පෙන්නන්නේ? දැන් කුරුළු මස් වලින් හදපු මසක් පෙන්නලා කියනවා දැන් ඔය අර පෙන්න කියන මේ බලන්න මේ කුරුළු මස් කියනවා. දැන් බලන උඩේ ඉඳන් පහළට බුදුහාමුදුරන්ගේ ශරීරය දිහා. දැන් මෙයාට මේ ශරීරය දිහා බලනකොට යටිපතුල නම් හිසකෙස් දක්වා බලනවා දැන්. හරි. බලනකොට දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මේ අනු ලකුණු 80ක් තියෙනවනේ. දැන් ඕවා පේනවා දැන් මෙයාට. ඊට පස්සේ රැස් මාලාවක් පේනවා දැන්. ඒතර දැන් කල්පනා කරනවා මේ පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් නම් බොරු කියන්නේ නැහැ කියලා කල්පනා කරනවා. ඊට පස්සේ අර ඌර්ණ රෝම ධාතුව ඒකත් දකින්නවා දැන්. ඒ ඌර්ණ රෝම ධාතුවත් දකින්නවා දැන් අර දෙබැම අතරේ තියෙන එක ඌර්ණ රෝම ධාතුවත් දකින්නවා දැන්. ඊට පස්සේ කියනවා දැන් මේ වගේ තියෙන කෙනෙක් නම් මේ ඔය විදිහට මෙහෙම වෙන්න හේතුව නම් පෙර සංසාරේ ඇත්ත කතා කරපු නිසා. කවදාවත් බොරු කියලා නැහැ. එහෙනම් මේ ආමගන්ධය කියලා වෙන මොකක් හරි තමයි මේ කියලා තියෙන්නේ කියලා දැනගන්න ඕනේ කියලා අහනවා. ඒක මම දැනගන්න ඕනේ කියලා ඉතින් ආමගන්ධය කියලා මොකද්ද කිව්වේ කියලා අහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා පණ ඇති කෙනෙකුට වද හිංසා කිරීම. ඊට පස්සේ පණ ඇති සත්වයකට දඬුව ආදියෙන් පහර දීම. අත්පාදිය කැපීම. රැහෙන් ආදියෙන් බැඳීම බන්ධන නම් වේ. ඊට පස්සේ සොරකම බොරු කීම ඒ කියන්නේ කරලා දෙන්නම් කියලා ඔය කියන්නේ. ඒ වගේ බොරු කියනවා. ඒ කියන්නේ බලාපොරොත්තු ඇති කරනවා. මිනිස්සුන් ඇති කරවලා බොරු කියනවා. එතකොට රත්තරන් නොවුදේ රත්තරන් කියලා පෙන්වනවා. දැන් ඒ වගේ දේවල් වෙනවනේ මේ ලෝකේ. අයහපතට වැඩක් නැති දේවල් ඉගෙන ගන්න. ඔය අන්තර මන්ත්‍ර ශාස්ත්‍ර වගේ දේවල් වැඩක් නැහැ. ඊට පස්සේ පරපණ නැසීම අකුසල ලෙසගෙන නාමගන්ධය මස් මාළු ලෙස තව කියනවා අනුන්ගේ අඹුවන්හා වරදෙහි බැඳීම. එම පරපණ නැසීම අකුසල ලෙසගෙන නාමගන්ධයවත් මස් මාළු ලෙස පිලී ගඳ ඇත. කුණු ගඳ ඇත. ඊට හේතුව කුමක්ද? සිත්ැලුම් නොකරන බැවින් කෙලෙස් නම් අපිරිසුද්ධව මුසූ බැවින්. ඒ කියන්නේ මොකද? ඒ වගේ ක්‍රියාවල මොකද්ද තියෙන්නේ? කෙලෙස් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඉතින් ඒ අපිරිසුදුයි ගඳයි කියලා කියන්නේ. ඒතර යහගුණ නම් තියන අයගේ ඒ කියන්නේ ගුණවතුන්ට පිළිකුල් කරනවා. ඒ හින්දා ඊටාම දුකක් පැතිරෙන්නේ. ඒ හින්දා තමයි ආමගන්ධය කිව්ව කෙලෙස් වලට මේ කියන්නේ. ඒතර කියන බුදුහාමුදුරුවෝ කෙලෙස් තුරු කළ උතුමන්ගේ සිරුර දුගඳ නොවේ. එහෙයින් ඒක ආමගන්ධය. එතකොට මස් ආහාරය නම් නොදුටු නොඇසූ සැක කළ නොහැකි නම් නිවරදය. එහෙයින් මස් ආහාරය ආමගන්ධය නොවේ. දැන් මේ කියන බුදුහාමුදුරුවෝ මස් මාංශ වළඳන්න කියලා වික්ෂුන් වහන්සේලාට අදිට්ට දැක්කේ නැත්තම් අසූත ඇහුවේ. ඒ කියන්නේ මේක මේ මාංශය උයලා තියෙන්නේ මං උදෙසා නම්
කියලා දැක්කේ නැත්තම් දැන් අද කාලේ එහෙම නැන්නේ මේ ඒ කියන්නේ සමහර තැන්වල තියෙනවා සමහර ඉතින් ඔය මම දැකලා තියෙන ඔය කටින පින්කම් සංවිධානය කරනකොට එහෙම කියනවනේ මේ කෙනෙක් කියන අර අහවල් කෙනාගේ මද්දට අහුවෙන්නේ නැහැ නේ ඌර මේ දවස්වල ඒතර එහෙම මොකද්ද කෙලින්ම මේ කටින පින්කමට හරි ඌරු මස් දෙන්න තමයි කෙලින්ම ප්‍රාණඝාතී ඉතින් අර ඒක ඉතින් අර වික්ෂුන් වහන්සේ මේක වළඳන කෙනා එනව නේද ඒතර දැන් මේ තමන් උදෙසා පිළියෙල කරලා නැත්තම් දැන් හිතන්නකෝ දැන් දන් දෙන අය දානි දෙන අය දෙන්නේ කොහොමද? හොඳ නුවණින් දන් දෙන කෙනෙක් මොකද කරන්නේ? කවදාවත් මරලා දෙන්නේ නැහැ. ඔය හරි පරිස්සමට කරන්න ඔය මේ ඔයගොල්ලෝ ඔය චිකන් එහෙම පූජා කරනකොට සමහර අය කියනවා අර අන්න අරුව දෙන්න කියලා. පන පිටින් ඉන්න කුකුලාව පෙන්නන. එතන මොකද වෙන්නේ? එයා මරලා දෙන්නේ. එතකොට දැන් මේ මස් වෙලඳ සැලේ තියෙන්නේ ඕගොල්ලන්ට නෙමෙයි මැරුවේ. තේරෙනවද? අද අපි මාළු ඒ කියන්නේ තේරෙනව නේ මම කියන්නේ මේක හරි පරිස්සමෙන් කියන්න ඕනේ කතාවක් ඈ. මම දැක්ක අර මේ ඔය ගැන දේශනා කරලා තිබ්බ අර හඳුරෝ කෙනෙක්. හරියට බැලලා තිබ්බා. මේ ලොකු ප්‍රශ්නයක් නේද? දැන් හිතන්නකෝ මේ අද මම කොළඹ යනවා. කවුරු හරි මස් හදලා තියෙනවා. මම එනවා කියලා දන්නෙත් නෑ. දැන් මටද මැරුවේ? නෑ. ඒතර දැන් දාණයට කියලා දැන් ඔන්න දැන් මෙයා මේ දැක්කේ නැත්තම් මං උදෙසා මැරුවා කියලා. ඇහුවෙත් නැත්තම් අපිට තමයි මැරුවේ කියලා ඇහුවෙත් නැත්තම් සැකයක් නැත්තම් කිසිම සැකයක් නැත්තම් මොකද කරන්න ඕන? ඒක වළඳුවට කමක් නැහැ. දැන් අද ඇවිල්ලා කිව්වොත් අද අපි දානෙට ඔබ වහන්සේලාට පූජා කරනවා මේ ඌරෙක්ට මද්දක් ගහලා තියෙන්නේ කියලා කිව්වොත් මොකද වෙන්නේ? අකපැයි. ඒ කියන්නේ මොකද වෙන්නේ? අකපැයි. ඒ බුදුහාමුදුර පනවත දෙන්නේ. ඒකට හේතුව පරපණ නසන්න කිසිම හේතුවකින් බුදුරජාණන් වහන්සේ අවවාද දෙන්නේ නැහැ. තේරෙනවනේ? පරපණ නසන්න අවවාද දෙන්නේ නැහැ. දැන් ඔය අර මේ අදත්තාදාන පරාජිකාවි කියන්නේ මේ හොරකම් කරනවා කියලා කියන්නේ බුදුහාමුදුර අවස්ථාවට ඒ දේ කරා. එක හාමුදුරුවෝ කෙනෙක් ලස්සන හොඳ මැටි වලින් මේවා කරලා මේ කුටියක් හදනවා. මැටි හොඳට දාලා හොඳට හදනවා. හැබැයි අර රජතුමාගේ ඊට පස්සේ දැන් ඒ මුල් අවස්ථාව. ඉතින් හරිය ලස්සනයි දිස්නේ දෙනවා. බුදුහාමුදුරුවෝ ඉතින් අර භික්ෂුන් වහන්සේටත් එක වඩිනවම කාගේද මේ කියලා අහනවා. ඊතර මේ කුටිය අහවල් ස්වාමීන් වහන්සේ මට නම මතක නැහැ මේ කුටිය කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන අනිත් හාමුදුරන්ට ඒක කඩලා දාන්න කියනවා. දැන් ඊතර දද කාලේ හිම කරන්න මොකද වෙන්නේ? ඇයි ඒ නොපැහැදුණුවන්ගේ පැහැදීම් පිණිස වෙන්නේ නැහැ ඒක. මේ සත්තුන්ට හානි කර මේවා කර මේ මැටි අනාන කර මේ වැඩේ කරන එක ගැලපෙන්නේ නැහැ. එතකොට අංශු මාත්‍රයකින්වත් බුදුහාමුදුරු ප්‍රාණඝාතය අනුමත කරලා නැහැ හිතන්න. තේරෙනව නේද? දැන් ගන්න වැරදියට අල්ලගන්න කෙනා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ඒ හාමුදුරු මොකද කරන්නේ මේ ලී වලින් හදනවා කියලා අර රජතුමාගේ මම මේ අතිරේක කතාවක් කියන්නේ. රජතුමාගේ ලී වගේක් ওই වැඩකට දාලා තිබුණා මග. ගිහිල්ලා කියනවා මේ මට මේ කුටියක් හදාගන්න කියලා හිතවත් කෙනෙක් හිටියා මාලිගාව සම්බන්ධ කෙනෙක් කිව්වා ලී ටික දෙන්න කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ඔක ඉහළට යනවනේ. ඊට පස්සේ කියන මේ රජතුමාට අයිති දේවල් ඉතින් කමන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ ගන්න කිව්වා කියලා අරන් යනවා. ඇවිල්ලා ඉතින් අර දරිතුමා ලී හොයනවා. දැන් ලී හොයනකොට කතාව යනවා අහවල් හාමුදුරුවෝ අරන් ගියා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා මේ බුදුහාමුදුරුවෝ නෙමෙයි බිම්බිසාර රජතුමා ගිහිල්ලා අර හාමුදුරුවෝ ළඟටම ගිහිල්ලා හම්බ වෙනවා. අපිට ඉතින් ගොඩක් වැඩ තියෙනවා. මං ඒ කොයි වෙලාවේද මං කිව්වේ බොහන්සේ මටත් මතක නෑනේ. කියලා කියනකොට ඉතින් ඇත්ත පිළිගන්න ඇත්තටම කිව්වේ නෑනේ. ඊට පස්සේ ඉතින් රජතුමා කියනවා දැන් ඉතින් මං හාමුදුරුවන්ට දඬුවම් දෙන්න බෑනි මට. වෙන කෙනෙක් කියවනම් දඬුවම් දෙනවා කියලා බුදුහාමුදුරුවෝ එතන මහාන වෙච්ච කෙනෙක් හිටියා. මාලිගාවේ වැඩ ටික දන්න. එයාගෙන් අහනවා සාමාන්‍ය රජතුමා දඬුවම් කරන්නේ මොන වගේ ප්‍රශ්න වලටද? වරුන්ට කියලා
දඬුවමේ ප්‍රමාණි කියනවා. ඉතින් බලන්නකො මේ මහාන කරලා තියෙන මෝග පුරුෂයා, හිස් පුරුෂයා කියලා බුදුහාමුදුරුවෝ දොස් කියනවා. හැබැයි තරහ නැහැ. ඉතින් අවස්ථාවකට දැන් මේ බලන්න එතකොට බලන්න මේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කොච්චර මානුෂීය කෙනෙක්ද නේද? මානුෂීය කියන උපරිම දැන් මේ අර මස් මාංශ දිවි ඇතිතෙක් වළඳන්න ඕන කියලා දැන් දේවදත්ත හාමුදුරුවෝ ඇත්තටම කිව්වේ මිනිස්සු පහදව ගන්න. තේරුණා? මිනිස්සු පහදව ගන්න කිව්වේ. වෙන ඒකත් මේක ඉස්සරහට කියනවා. ඒතර මෙන්න මේ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? නොදුටු නොඇසූ සැක කළ නොහැකි කියන්නේ මේ අදීට දැක්කේ නැති අසුත ඇහුවේ නැති අපරිසංකිත සැකයක් නැත්නම් අන්න ඒක කැපයි කියලා හිතාගන්න. මේ කියන්නේ ඒ දාණය අපි ගන්න. ඉතින් එතකොට දැන් මේ ඔන්න ඒ විදිහට ආමගන්ධය දැන් ඔන්න විසඳුවා. ඊතර මම දැන් ආයි බුදුහාමුදුරු කියනවා ඒ පුද්ගලයන්ගේ ඒ ආමගන්ධ වලින් හේවත් කෙලෙස් වලින් පිරී ඇති බැවින්. ඊතර මේ ආමගන්ධ කියලා දැන් අර මුලින් කියපු ඒවා ඔක්කොම ටික ආමගන්ධ වලින් පිරීලා තියෙන්නේ. ඊතර එක්කෙනෙක් අනිත් අය වගේ නෙමෙයි. හැමෝම එකම වගේත් නෙවෙයි. ඊතර ආමගන්ධය දැන් බුදුහාමුදුරුවෝ ඒ ගාථාවකින් පැහැදිලි කරලා තියෙනවා එතන. ඊතර දැන් මේ ලෝකේ සමහර අය ඉන්නවලු කාමසේවනය කරනකොට කාමයන් පිළිබඳව මව සුළු මව ඒ කියන්නේ අම්මා පුංචි අම්මා කියන්නේ ළඟම නෑ යන්නේ. එතකොට මේ ඒ කට්ටිය ගැනවත් හිතන්නේ නැලු සීමාව ඉක්මවාගෙන මොකද වෙන්නේ? හික්මීම නැති කරගන්න. දැන් මේ කියන කතාව තේරෙනව නේද? සිල් බිඳ ගන්න කියලා කියන්නේ. අවිනීතව අනුවනම හැසිරෙනවා. ඒකෝලි සමහර අය ඉන්නවා දිවට දැන්න රසයෙන් කෑදරව ඒකේ ඇලිලා දැන් බලන්න දැන් මේ මස් මාළු කණ එක නෙමෙයි ප්‍රශ්නේ. තේරෙනවද? කනකොට ඇති වෙන ඒකට දැන් අර පලාකොළ කනවා. මස් කන්නේ. දැන් ඒකට රසයෙන් නම් ගිජුවලා නම් කන්නේ. මොකද වෙන්නේ? මස් මාළු කන්නේ නැහැ කියලා අද කාලේ පලාකොළ කන්නේ නැහැ කියමුකෝ ගස්වල මුල් කන්නේත් නැහැ. මස් මාළු කන්නේ නැහැ. දැන් ඔය අම්මලා නැද්ද ඔය සිල් ගන්න එන අයත් ඉන්නෝනේ. ඔය මස් මාංශ කන්නේ නැති අය බලන්න. සමාන වෙනාට විරිසියාව පිළිලා. කුහකකම පිළිලා. තව කෙනෙක් දිවෙන උනට කැමති නැහැ. හැබැයි මාළු කන්නේ නැහැ. එතකොට ධ්‍යාම ගන්ධයේ තියෙන ඇත්තටම බලන්න දැන් මේ තර්කයේ මස් මාළු ප්‍රශ්නයට උත්තරේ මෙතන නැත්. දැන් මේ දේශනා මම මේ තර්කානුකූලව කියන්නේ. දැන් එහෙනම් ওই මස් මාළු තර්කයේ තියෙන මිනිස්සු ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. අර Facebook එකේ ඔන්න දැන් ඔය සෝෂල් මීඩියා වල හරියට කමෙන්ට් කරගන්න. දැන් මම දැක්කා හතරක හාමුදුරුවෝ ඔය ගැන දේශනාවක් කළා තියෙනවා දාලා තියෙනවා. එහෙනම් මේකත් හොඳට කන එකෙක් වෙන්නේ නැති කියලා බලන්න අර කියන්නේ ගුණවත් අය සිල්වත් අය. එතකොට බලන්න ඒක කරගන්න අකුසලේ දැන් එයාට එහෙනම් බලන්න කොච්චර ක්ලේශයක්ද ඒක. ද්වේෂය කියන එකෙන් කොච්චර ගැටෙනවද? දැන් මේක හරියට දන්නේ නැහැ. ධර්මයේ හරියට දන්නේ නැහැ. තේරෙනවද? එතකොට දැන් මෙතන කියන්නේ එහෙනම් මේ කෙලෙස් තියෙනවා නම් එතන තමයි ප්‍රශ්නේ. ගන්ධයේ තියෙන්නේ එතන. ඉතින් බලන්න අර බුදුහාමුදුරුවෝ දැන් මෙයාගේ හේතු වාසනා දැකලා බලන්නේ දැන් මෙයා කවුද අග්‍ර ශ්‍රාවක වෙන්න ඉන්න කෙනා ඊළඟට. එතකොට හේතු වාසනා දැකලා බුදුහාමුදුරුවෝ එදා පින්ඩපාතේ වැඩි නැත් ඒකයි. මේ මිනිස්යාට පේන්න කන්නකොට. තේරෙනවද? එතකොට දැන් මෙතන කියනවා අන්න දිවට දැනෙන රසයටත් කෑදර වෙනවා. දැන් මස් මාළු කන්නේ නැහැ. හරි අයිස්ක්‍රීම් කන්න පෙරේතයි. නම මොකද වෙන්නේ? දිවට රසයට බැඳිලා. එතකොට දැන් ඒට වැරදිසින් ඇති වෙන හානිය හොඳ කියන 90ම රසයෙම විඳිති. එතකොට දැන් මේ කියනවා සමහර අය ඉන්නවා දැන් ඔය අර බලන්න කෑදරව කෑම කන අය ඉන්නවා. නොඑක් පරිදි දිවි පැවැත්මෙන් ඉන්න අය ඉන්නවා. ඊට පස්සේ දුන් දෙයි විපාක නැත. ඔන්න ඒකත් මොකද්ද? මොකක්ද? දැන් මේ සූත්‍රය අපේ ජීවිතේට ගලප ගන්න. ඊට පස්සේ මොකද්ද? දුන් දේ විපාක නැහැ කියලා ඔය මිත්‍යා දෘෂ්ටික බව කියන්නේ. ඒතර වැරදියට දෘෂ්ටිගත වෙලා අර වැරදි දෘෂ්ටිගත වෙලා මොකද වෙන්නේ? දැඩි මතධාරී වෙනවා සමහර අය. ඒ පිළිගන්නෙම නැහැ. වරද වර්ධ වශයෙන් දකින්නේ නැහැ. ඊට පස්සේ
හැඟීම් වලට මොකද වෙන්නේ? හැඟීම් හා රසයට ලොල් වීම විපතට පත්වන ජීවිත පැවැත්මක් කෙරෙන දෙහි විපාක නැතයි සිතින්. ඒ කියන්නේ මේ කරන දේවල් වලින් දුන් දේ විපාක නැද්ද? පව් කරාට වැඩක් නැහැ. සමහර ශාස්ත්‍රෝ හිටියනේ ගංගානම් නදී තීරේ එහා කියලා ඉඳන් මෙහා කියලා වලට බෙල්ල කපාගෙන ආවා කිසිදු සිදුවන පවක් හෝ පිනක් නැත කියලා කිව්වා. ඉතින් ඒ වගේ ශාස්ත්‍රවරු හිටියා. දැන් මේ කියන්නේ මොකද්ද? කර්මයේ කර්මඵල අදහන්නේ නැහැ. දුරදක්නා නුවණක් නැති දුසිරිතේ හැසිරෙන අයට සය ආකාර වූ ආම ගන්ධයේ තේරුම ගත යුතුයි කියලා මේ බුදුහාමුදුරුවෝ කියනවා. එතන මස් මාංශ කන එක ආම ගන්ධේ නොවේ කියලා ආයෙත් කියනවා. ඊට පස්සේ කියනවා රළු සැනසීමක් නැති දුක් ගැන දෙන වෙහෙසට පත් කරන යම් පිළිවෙතක්. නපුරු අකීකරු බවින් යුතු ඉදිරියේ මිහිර දේ කියා අනුන් හමුවේදී නුගුණ. දැන් මේ කියන්නේ මොකද්ද? නපුරු කෙනෙක් ඉන්නවා. දැන් මේ කියනවා අනුන් හමුවේදී නුගුණ වැරදි කියනවා මොහු අනික් තැනැත්තාද සේකෙල්ලේ බැලීමට අනුන් ඉදිරියේ නුගුණ කියමින් පිටෙහි මස් කන්නෝ වෙති. ඒ කියන්නේ තව කෙනෙකුගේ ගුණය මොකද කරන්නේ? ගුණේ නසනවා. අනුන් ඉදිරියේ නුගුණ කියනවා. ඒ ඉඳලා කියන්නේ මොකද්ද? පිට්ට මාංශිකා කියලා කියන්නේ පිට්ටි මාංශිකා කියලා කියන්නේ පිටෙහි මස් කන අය කියලා කියන්නේ පිටෙහි මස් කන්නෝ. දැන් මේ බලන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙනේද? දැන් මූණ දිහා බලන්නේ නැතුව දැන් මේ කියන්නේ අර නුගුණ කියනවා. ආම ගන්ධය. දැන් මේ කරන්න යනකොට බලන්න මම මේ ගන්ධ සහිත දෙයක්ද කරන්න යන්නේ ගඳ ගහන වැඩක්ද කරන්න කියලා ඉතින් බලන්න ඕන. අයියෝ චීකේ ගඳයිනේ දැන් එහෙම හිතන්න පුළුවන් නේද? ඉතින් කේලම් කියනකොට අයියෝ කැතයිනේ ගඳයිනේ කියන්නේ අර එහෙම හිතන්න පුළුවන් නෝ. ආම ගන්ධයේද මේ හදන්නේ කියලා අපිට අර ඔන්න බලන්න තමන්ට මේ දේවල් ගලප ගන්න පුළුවන් තමන්ගේ ජීවිතේට. මස් මාළු කන අයට කියලා දෙන්න මේක. මේ නොකන අයට. කන අයටත් කියලා දෙන්න. කන අය කියලාත් වෙනසක් නැහැ. නේද? ඊට පස්සේ දැන් මේ එක එල්ලේ දැන් ඒ කියන්නේ මොකක්ද දන්නවද? අර එක එල්ලේ බලන්නේ නැතුව දැන් කියන්නේ එක එල්ලේ බැලීමට කියන්නේ බලන්නේ නැතුව නුගුණ කියනවා. මේ පිටේ මස් කනවා කියන්නේ හොඳ මුණ පෙන්නනවා. පිටේ මස්සින් පිටිපස්සෙන්නේ නේද? හිමීට මේ වැඩේ දෙනවා ඊට පස්සේ. දැන් ඕක තමයි කියන්නේ. ඊට පස්සේ මිතුරන්ට සතුරුකම් කරනවා. බොහෝම හිතවත් විදිහට ඉන්නවා. මේ හරි යාළුවෝ වගේ ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලොන්ගේ වත් පෝසත්කම් ගැන, ගෙවල් ගැන මේ දොස් කියන අතන අදාළ නැහැ. දැන් කියනවා අනේ දැන් ওই දේවනි වාහනිය ගත්තේ. කලින් වාහනයක් තිබ්බව කට දැන් ඔන්න ඔහොම කියලා කියන්නේ. නේද? අර අනුන්ගේ දේවල් දැන් මේ ඒවත් වැඩක් නැහැ කියලා කියන්නේ අර දොස් කියනවා. ඔය මිනිස්සුන්ට ඉතින් එක තැනක ඉන්න බෑනේ. දැන් ඔය වගේ කියනවා නේද? ඒක දැන් මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට තමයි ගඳ ගහන්නේ. ඒ කියන්නේ කරුණා සහගත නැහැ කියලා කියන හැම දෙනාටම අයහපත කැමති වෙනවා. දැන් සමහර කෙනෙක් මේ ලෝකේ උප්පත්තියම අනිත් අය පහත් කරලා හිතනවා. තමයි කමින් කුලේ නිසා වෙන්න පුළුවන්. මාන්නයක් තියාගෙන ඉන්න හිතේ. කුලේ නිසා බලන්න අද කුලේ නිසා කොච්චර ප්‍රශ්න වෙනවද? එතකොට ඒක මාන්නක්කාරය. දැන් අපි මට මතකයි ඔය පුංචි කාලේ මේ සමහර අය ඉතින් ගෙවල් වල ඇතුළට එන්නේ නෑ කුලයෙන් අඩුයි කියලා. මාන්නය එහෙම තියෙනවා. ඒ අයට නම් කියලා කතා කරන්නේ. ඔය වගේ අර මේ තියෙන තමන් උප්පත්තියෙම මාන්නයක් ඇති කරගෙන තියෙනවා. ඊට පස්සේ නොදෙන සුළු ගතිය එනවා. මේ දන් දෙන අදහසක් නැහැ. ඒ කියන්නේ තමන්ට අයිති කිසිම දෙයක් බෙදා ගන්න අදහසක් නැහැ. මසුරුයි. ඒ නොදෙන ගම නිසාම කිසිම කෙනෙක්ට කිසිම දෙයක් දෙන්නේ නැහැ. මට මතකයි ඉස්සර ඔය හාල් එහෙම අරගෙන යන්න ඉස්සර එනවා නේද අර කට්ටිය. දැනටත් එනවා. මට මතකයි මම ඉස්සර ඒ කියන්නේ අර මට ඒක දැන් තේරෙන්නේ අර අපි හුරු කරලා තියෙනෝනේ දානේ. ගෙදර තියෙන ටික දෙනවා ඉතින්. අම්මා දන්නෙත් නැහැ. ආපු ගමන් හරි සතුටුයි. ඒ වෙලාවට අර මේ
දැන් ඒවා තේරෙනවා මේ දන් දීලා පුරුදු සසර හුරුවට දීලා තියෙන්නේ. සසර හුරුවට දෙන්නේ. ඒක අර කියලා දීලා නෙමෙයි. අම්මා කියන්නේ කවුද දෙන්නේ කියලා. අර දෙනව හුරුවට. ඒතකොට දැන් මේ කියලා කියන්නේ දැන් රළු නපුර අනුන්ගේ නුවණගෙන මිතුරන් ભેදගෙන අකාරුණික බොහෝසේ අනුන් පහත් කරන අන්න ඒ කෙනා ආමගන්ධය ඒ අයට තමයි ආමගන්ධය කියන්නේ මස් වලට නෙමෙයි කියලා කියන්නේ. හරි. දැන් මේ කියන්නේ මේ අපි මේ මස් මාංශ වළඳන්න සාධාරණීකරනවා එහෙම නෙමෙයි ඈ. ඒක එහෙම ප්‍රශ්නයක්. වැළඳුවත් එකයි නැතත් එකයි. බලමුකෝ දැන් මොනවද දාන්නේ කියලා මේකට. එතකොට දැන් ආයෙත් කියනවා දැන් ඊට පස්සේ ආයෙත් දකින්න දැන් මේ තවුසගේ හිතේ කෙලෙස් මතුවෙන විදිහ දකින්න බුදුහාමුදුරුවෝ. ඒ ගතිය දැන් වට ඉතින් අර දැඩිව මතධාරී තේරෙනවනේ මේ දැන් දැඩි මතයක ඉන්න කෙනෙක්. බුදුහාමුදුරුවෝ හිත බලබල්නේ කියන්නේ. දැන් ආයෙත් දැන් මේ කෙලෙස් මතුවෙනවා දැන් මිනිස්සයාගේ. ඒතකොට දැන් මේක දැක ආයෙත් කියනවා ක්‍රෝධය පිළිබඳවත් කියනවා. ක්‍රෝධය ගැන උරග සූත්‍රයේ ආකාරයෙන් දැක ගන්න කියලා මේක දැන් අපි උරග සූත්‍රය බැලුවාම ඒ කාරණා දැන් එතන නම් ඊට කියන්නේ නැහැ. ඊට පස්සේ උපතින්ම දැන් පරම්පරාවෙන් උසස් කියලා හැඟීමක් එනවා. දැන් මෙයා මොකද්ද ඉස්සෙල්ලාම ඇවිල්ලා කිව්වේ? අපේ කුලයට ඔක ගැලපෙන්නේ නැහැ. මේ සිෂුවරුන්ගේ කුලයට ඕක හරියන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ කියලා මේ කිව්වේ. අපේ පරම්පරාව උසස් නිරෝගී කියලා හිතනවලු. දැන් ඒ විදිහට මොකද්ද කියන්නේ? මේ ලෝකේ සමහර අය කයින් දුසිරිතේ යෙදෙනවා. ඒතර මේක කියන විභංගයේ විස්තරව පරිදි අයහපත් කටයුතු කොට සංගවන බව. ඒ කියන්නේ අයහපත් කටයුතු කරලා සංගවන, හංගනවා. ඒ කියන්නේ ඊට පස්සේ අනුන් ලබන ගරුසල කිරි වලට ඊර්ෂ්‍යයි. තව කෙනෙක්ට ගරු බුහුමන් ලැබෙනවා නම් ඒකට ඊර්ෂ්‍යාවක් වෙනවා. ඊට පස්සේ පුරසාරන් දොඩන්න කැමති. තමන් උසස් කරලා කියන දේ එහෙම මිනිස්සු ඉන්නවනේ. පුරසාරන් දොඩන්න. එහෙම කැමති අය ඉන්නවා. සමහර කෙනෙක් හිතනවා අපිත් අර කට්ටිය වගේනේ කියලා සමානයි කියලා. ඉස්සර නම් අපිට මොනවද තිබ්බේ නැහැ. බලන්න මේ බුදුහාමුදුරුවෝ දකින්නේ. දැන් මේක මම තියෙන විදිහ කියන පෙර අනුන් හා සමාන වියයි Taman ගැන සිතයි. කලින් අපිත් ඒගොල්ලෝ වගේ අපිටත් ඒ දවස්වල තිබ්බනේ. දැන් ඕම කියන මිනිස්සු ඉන්නවා. අපේ පැත්තේ හිටිය මිනිස්සෙක් කියන ඔය මැනිකක් හම්බෙලා ඒ මැනික කවුරු හරි අරගෙන ඉතින් රවට්ටලා. ඔය බස් දෙකක් ඔය දුවන්නේ ඔය බස් දෙක හරිනම් මගේ කියනවා. ඒ කාලේ මොකද මිනිස්සයා ඒක ඒත් උගත් කමන්නේ මෝඩ මිනිස්සෙක්. මිනිස්සයා අරගෙන ගියා මැනික ගත්ත කෙනා ලංකාවෙමුත් ගියා. ඉතින් අර කියනවා දැන් ඉස්සර අපිට එහෙම තිබ්බා ඔය වගේ උරසාරන් දොඩනවා. ඊට පස්සේ කියනවා දැන් සමහරට හිතන අපිත් අපිට කලින් එච්චර දේවල් තිබ්බේ නැහැ. දැන් කොහොමද අපි හුවා එන්න පුළුවන් කෙලෙස්. අපි දැන් ඒගොල්ලෝ වගේ අපිත් වෙනසක් නැහැ කියන මාන්නේ මේ මාන්නේ කියන්නේ මනිනවා කියන එකනේ ඇත්තටම නේ. ඒ කියන්නේ මේ බඳු මැනීම සිතේ කොඩිනම් ඇතිසේයයි හිතේ මොකද්ද මේ මනලා තියෙන්නේ මනිනවා. ඊට පස්සේ කියනවා දුර්ජනව ආශ්‍රය කරනවා. ඊට තරහ ගැනත් කියලා දැන් මේ කරුණු බොහොම කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ආමගන්ධය කියලා ඔන්න ඔය අර්ථයෙන් තමයි මම කිව්වේ කියලා දේශනා කරනවා. ඊට පස්සේ දැන් මේ ගති ස්වභාවය අනුවත් ඔන්න ආමගන්ධය කරුණු 9ක් කියලා මෙන්න මේ විදිහට කියනවා. ඒ විදිහට කියනවා. පාපසීලා කියලා කියනවා අයහපත් හැසිරීම ඇති කෙනෙක් කියලා සමාජයේ ප්‍රසිද්ධයි. දැන් මෙයා නරක කෙනෙක්. මෙයා හොඳ නැහැ කියලා සමාජයේ ප්‍රසිද්ධ වෙනවා. දැන් මොකද්ද කියන්නේ? ඒ වගේ කෙනෙක් කියලා කියන්නේ මොකද්ද? ආමගන්ධය. එතකොට සමහර අය ණය අරගෙන ආපහු ණය දෙන්නේ. ඊට පස්සේ ණයකරුවෙකු මේ ඊට පස්සේ කේලමුත් කියනවා. ඉතින් ණය අරගෙන ණය දෙන්නෙත් නැහැ.
සාධාරණ නඩු විසඳන්නේ අල්ලස් ගන්නවා. ඉතින් බලන්න මේවා හරියට ධර්මයේ කොච්චර ගලපගත්තා නම් නේ ජීවිතවල. මේ ආමගන්ධය ගැන හරියට දැනගත්තා නම් මිනිස්සු අනියෝ ගඳ ගන්නවනේ කියලා. එහෙම හරි හිතන්න පුළුවන් නේ අල්ලස් ගන්නෙත් නැහැ. දැන් බලන්න මේක ජීවිතේට ගලප ගන්න පුළුවන් නේ. දැන් මේ හැම තැනම තියෙන මම දැන් මේ වුණා නේ. ඊට පස්සේ නඩු තීරණ දෙන්නේ මොකද? නිවැරදි කරු පරාජයන විදියට කපටි වෙලා කටයුතු කරන අල්ලස් අරගෙන. අන්න ඒ අයත් ගඳ ගහන අය. ඊට නැත්තම් මේ ශාසනයේ දුසිල්වත් වෙච්ච අය. යම් ලෙසකින් ඉරියව් පැවතුම් ආදී සිල්වත් ලෙස පෙන්වද්ද එහෙින්ද පටිරූපා. පිළිරූවෙති. කියන්නේ සමහර අය ඉන්නවා මේ පාත්‍රේ වළඳනවා, හිමීට ඇවිදින්නේ. ඔය අර පිළිවෙත් තියෙනවා කියලා පෙන්වනවා. කියන්නේ සමහර අය ඉන්න ඔය අධිගම දැන් ගොඩක් ඔය රැවටිච්ච අය ඉන්න රහත් වෙලා කියලා. සම්පූර්ණයෙන්ම දන්නවා තමන් රහත් වෙලා නැහැ කියලා. ඒ වෙනාට රහත් වෙලා වගේ පෙන්නනවා. එහෙම තියෙනවා. ඒතර ප්‍රතිරූප කියලා කියන්නේ පිළිරූ කියලා කියන්නේ. ඊට පස්සේ සමහර අය මනුස්සකමට නිගා වෙන විදියට මව්පියන්ට පසේබුදුවරුන්ට නරක දේවල් කරනවා. එතකොට දැන් ඒ ටික ආයෙ කැටි කරලා කියන මොකද්ද? පව්කම් කරන්න ලොල් වෙච්ච ණයාපව ගෙවන්නේ නැති කේලම් කියන කපටි ලෙස තීරණ ගන්න නැති ගුණදම් පෙන්වන දරුණු කටයුතු වල නියැලිලා ඉන්න ඔන්න තවත් ආමගන්ධ 6ක් ගැනයි මේ කියන්නේ. මස් ආහාරය ආමගන්ධ නොවේ කියලා ආයෙත් කියනවා. ආයෙත් කියනවා මේ ජීවි සත්‍යයන් කෙරෙහි කිසිදු කරුණාවක් නැතුව දයාවක් නැතුව කැමැති විදිහට මරනවා. දැන් එහෙනම් බුදුහාමුදුර ප්‍රාණඝාතය අනුමත කරාද නැහැ? දැන් මේ වළඳන කෙනාට කිව්වා මේක පරිස්සමින් ගන්න. එච්චරයි කිව්වේ. එහෙම නැත්නම් ඒක පරස්පරයි. බත් මසුත් වළඳනවා. දැන් මේ කියන එක පරස්පර වෙනවන්නේ නේද? සමහර කෙනෙක් අනුන්ට අයත් ධනෙ ගන්නවා. ජීවිත වලට කරදර කරනවා. එහෙම කරනකොට අනේ එහෙම කරන්න එපා කියලා ඉල්ලනවා. නේද? මිනිස්සු ඉල්ලනවා අනේ එහෙම කරන්න එපා. උපය මරන්න එපා. අපේ දේවල් හොරකම් කරන්න එපා. එහෙම කියනකොටත් මොකද කරන්නේ? වද හිංසා කරනවා. අද 10ක් අද 20ක් කියලා අනුන්ගේ තියෙන කහවණු ගන්නවලු. ඒගොල්ලන්ට වද හිංසා කරනවා. අන්න ඒ විදිහට දරුණු කටයුතු කරනවා. ලේ තවරගෙන මසුන් සතුන් කුරුල්ලන් ආදීන් නැසීම මෙහිලා අදහස් වේ. දැන් එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. මොකද්ද? මස් මාංශ ගැටලුවට උත්තරේ දැන් මේකේ තියෙනව නේද? බුදුහාමුදුරු කන්න කියලා නෑ. ඒ කියන්නේ මරන්න කියලා නෑනේ මෙතන. ඉතින් ආමගන්ධ එතන තියෙන්නේ. තේරෙනව නේද? ආමගන්ධ එතන තියෙන්නේ. ආයෙත් කියනවා පරුස්ස නපුරු වචන. ඊට පස්සේ කියනවා මේ පරපන්න නැසීම, හිංසා කිරීම, තුවාල කිරීම බැඳලා තියෙනවා. ඉතින් මේ දුසිලත් කියන මේ ටික ඔක්කොම කියන්නේ මොකද්ද? ආමගන්ධය. එතෙන් මේ බමුණත් වේදේ පරතරයට ගිහිල්ලා හිටපු කෙනෙක්. එතකොට දැන් මේ කලින් කිව්වත් මේ අහන්න ආයෙට අහන්නත් අර වෙන්න පැහැදිලි කරන්න තමයි තවදුරටත් කරුණ දක්වන්න තමයි මේ බුදුහාමුදුරුවෝ නැවත කියලා තියෙන්නේ මේක. එතකොට දැන් ඊටසේ ආයෙත් කියන මේ පණ ඇත්ත උන් කෙරෙහි තද ඇලීමෙන් ගිජුව තරහින් සතුරු වී ඵල විපාක නොවේ මුලා වී නැවත වරෙද්දේ යෙදෙමින් අනුන් නැසීමට කටයුතු කරනවා. පරපන්නසනවා, හිංසා කරනවා, තුවාල කරනවා, බැඳලා තියනවා. ඒතකොට ඒවා කරන්න හේතු වෙන්නේ මොනවද? රාග දේශ මොහ තමයි හේතු වෙන්නේ. ඒවට ගිජු වෙලා තරහින් තව කෙනෙක් නසන්න කටයුතු කරනවා නම් අයහපත ගැන නුවණින් සලකලා බලන්නේ නැත්තම්
නිතර අයහපත් දේවල් යෙදෙනවා නම් මේ ලෝකෙන් පරලෝක ගිහිල්ලා ලෝකාන්ධකාර කියන නිරයටපත් වෙනවා නම් සම්මත කුලයක ඉපදිලා අඳුරට යනවා නම් දැන් සම්මත කුලයක ඉපදිලා අඳුරට අපායට ගියොත් මොකද වෙන්නේ? දැන් බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා අපායට ගියොත් මොකද වෙන්නේ? මාළු කෑවට වැඩක් තියනවද? මාළු කෑවේ නැතත් වැඩක් නැහැ. ඒතර කියන අවීච ආදික නිරේ යටිකුරු හිසින් පහළට වැටෙති කියලා කියනවා. ඔයද මේක තමයි ආමගන්ධය කියලා ආයෙත් කියනවා. ඔන්න ඉතින් දැන් මේ බුදුහාමුදුරු නිවැරදිම විදියට උසස් විදියට ආමගන්ධය පහදලා දුන්නා. තේරුණා? මේ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මස් මාංශ ගැන ප්‍රශ්නයක් තියෙනවනම් මේ දේශනාව අහන්න කියනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවනම් මේක මම කිව්ව ඉඳන් මෙන්න අටුවාව අරගෙන කියවන්න. අටුවාව සුත්ත නිපාත අට කතාව තියෙනවා. ඒක අරගෙන කියවලත් බලන්න. විශ්වාස නැත්තම් එතකොට දැන් මේ ඔන්න දැන් පහදලා දීලා දුර්ගතිය මගත් පහදලා දෙනවා සුගතිය මගත් පහදලා දෙනවා යම් මස් මාළු ආහාරයක් ඒ තාපසේ අයහපත මගයයිද ඒවා නොකෑමෙන් පිරිසිදු වේයයි සිත අනුභවන කරන්නේ නම් ඔහුටත් ඔහු වෙන වෙනත් තැනැත්තන්ටත් ඒයින් පිරිසිදු බවක් නොවන බව. ඒ කියන්නේ මේක මස් මාළු නොකා හිටියා කියලා අර කෙලෙස් තියෙනවා නම් ඒක පිරිසිදු වීමක් නෙවෙයි කියලා කියනවා බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ කියනවා ඔන්න සැකය දුරු වුණා නම් මස් මාළු කෑමෙන් සැකය දුරු නොකලේ නම් මස් මාළු කෑමෙන් පිරිසිදු නොවේ. සැකය දුරු නොකලේ නම් පූජා යාග ආදීන්ද පිරිසිදු නොවේ. මෙසේ මෙහිලා මස් මාළු නොකෑවත් පිරිසිදු වන්නේ නැහැ. මස් මාළු නොකෑමෙන් පමණක්ම මිනිස්සු පිරිසිදු වෙන්නේ නැහැ කියලා පැරණි වියත්තු දක්වලා තියෙනවා කියලාත් කියනවා. පරණ වියත්තුත් කියලා තියෙනවා කියලා දැන් ඔන්න ආයි කියනවා. එනකොට මස් මාංශ අනුභව නොකිරීම වෙනත් කරුණක්ද තියෙනවා. මොකක්ද ඒක? තවුස් දම් රැකීමෙන් බාහිර මිනිසුන් රඳවා ගන්නා ලද බැහැ. ඒ කියන්නේ තව අනිත් මිනිස්සු පහදවලා තියාගන්න. මම දැකලා තියෙනවා ඔය ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියලා එහෙම කියන්නේ. ඔය පිරිසක් ඉන්න කන්නේ නැහැ මස් මාළු. මස් මාළුත් කන්නේ නැහැ නේනම් හරි බුදුහාමුදුරු ලංකාවේ තමයි ඉපදෙන්නේ නැත්තේ. දේවදත්ත හාමුදුරු කරලා තියෙන වැඩේමනි කරලා තියෙන්නේ. නේ? ඉතින් අර මිනිස්සු රඳවලා තියාගන්න කරනවා කියලා බලන්න මේ බුදුහාමුදුරු දකින්න දේවල්. ඊට පස්සේ පීඩාවට පත් කරන තපස්කම් මතයි සඳහන් වූ අයුරින් කියන ලද ඉතිරි සියලු කරුණු සිරුරට දැඩි දුක් දීමේලා ගන්න. ශරීරයට දැඩි දුක් දීමක් කරනවා. සමහර අය මොකද කරන්නේ හිසේ ජටා බැඳගෙන අර හැඩපළු ගෙතුණු කෙස් දුවවිල් කුණු බැඳී ඇත. සමහර ওই තාපසවරු ඒ කාලේ ඊටපු අය ගැන මේ කියන්නේ හරි. ඊට පස්සේ කියන කුර සහිතව අඳුන් දිවියන්ගේ සම් ගිනි පිදීමේ යෙදෙන පවත්නා සිරුරු කෙලෙසින් දෙව් බව පතන පිණිස බහු බිම යන තබා හිඳිමිත උක්කුටික ආදී නොඑක ආකාර වූ තවුස්වත් වලින් සිරුරට තැවීම. කියන්නේ මේ එක එක සත්තුන්ගේ කරපු හම් වලින් ගිනි පිදීමේ යෙදෙනවා කියලා මේ කියන්නේ ගිනි පුදනවා. ඊට පස්සේ දිව්‍ය ලෝකේ යන්න කියලා හිතාගෙන මේ උක්කුටිකෙන් ඉන්නවලු බිම ඉඳගෙන. ඒ කියන්නේ සිරුර තවනවා. ඊට පස්සේ කියනවා අසුන් මරා කරන යාගය උණුසුම් කාලයේත් අවුවේ ඉන්නවලු, වැස්ස කාලේ ගස් යට ඉන්නවා, සීතල කාලේ වතුරේ ඉන්නවා. එතකොට මේ කියන්නේ සැකය දුරු නොකළ තැනැත්තට කෙලෙස් පිරිසිදු වීමක් හෝ උපතේ පිරිසිදු බවක් හෝ නැත. සැකයේ නපිරිසිදු වීම මනා පිරිසිදු බවක් මේ පිළිබඳවම දව සැකයම වේ. මෙහි දැක්වෙන ඒකට මස් මාළු අනුභව නොකිරීමේ මනාව පිරිසිදු වීම වගේ වේදයි. තවුසාට ඇති වුණා සැකයක්. මස් මාළු ගන්න නැති එක මාර්ගයමද නිවනට කියලා සැකය දුර වෙන්න තමයි මේ භාග්‍යවතුන් වහන්සේ මේක කාරණාව කිව්වේ. ඒ මොකද තාපසයෙක් වෙන්න ගියාම ඉතින් එයා ඉන්නකොට තේරුම් ගන්න තවුස කියන්නේ එක එක වත් පුරන අයනේ. ඒතර මෙයාත් එකක් අල්ලගත්තානේ නේ.
අර බුක්කුටකින් බිම ඉඳගෙන හිටපු කෙනා වගේ මෙයාත් අල්ලගත්තා. එයා යාග පූජා කරන අයත් අල්ලගෙන ඉපා. ඉතින් ඔන්න ඒ අර සැකේ හින්දා තමයි දේශනා කරේ. ඊට පස්සේ දැන් මේ බුදුහාමුදුරු කියනවා මේ මස් මාළු වල අනුභව කරන්නේ නැතුව නම් පිරිසිදු බව ලබා ගන්න බෑ කියලා දේශනා කරා. ඊට පස්සේ ඒ බුදුහාමුදුරුවෝ කියනවා පිරිසිදු වෙන්න මොකද්ද කරන්න ඕන? දැන් ආමගන්ධය කියලා කිව්ව වචනයට කියනවා සෝතේසු ගුත්තෝ යන මේ ගාථාව කියනවා ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඉන්ද්‍රිය සංවර කරගෙන රැකීමෙන් යුක්තව මෙපමණකින් ඉදුරන් හික්මවා ගැනීමට අවශ්‍ය සීලය දක්වන ඉන්ද්‍රිය සංවරය තියාගන්න. ගැටෙන්නේ. දැන් මේ දැක්කම මේ වගේ දෙයක් දැක්කම ඉතින් අර ගැටෙන්නේ යන්නේ මොකද මස් මාළු කන කෙනා නොකන කෙනා එක්ක ගැටෙනවා. එතනම අවුල්නේ. මොකක්ද එතන ප්‍රශ්නයක් තියෙනවා. අදාළ නැහැ. ඒ තමන් කන්නේ නැත්නම් එතන ගැටෙනවා කියන්නේ එයාට අඩුවක් තියෙනවානේ. ප්‍රශ්නයක් තියෙනවා. අවබෝධයේ අඩුවක් තියෙන ඉන්ද්‍රිය සංවරය කරගෙන ඉඳන් තමන් ගැටෙන්න ඕනේ නැහැ. මොකද ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙපමණකින් පිරිසිදු සීලයට අයත් නාම රූප කොටසත් පෙන්වන බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනාව විග්‍රහ කරනවා. පිරිසිදු වෙන්න කොහොමද කියලා ඔන්න චතුරාර්ය සත්‍ය කැටි කරලා මේ ධර්මයේ කියනවා. ධර්මයේ දේශනා කරනවා. ඉතින් නාම රූප ගැන අපි කතා කරලා තියෙනවනේ. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අවබෝධ කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඔන්න සෝවාන් ඵලය දක්වනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය කීපේ ඇතුලේ මොනවද තියෙන්නේ? සම්මා දිට්ඨියටපත් වෙනවා නිවැරදි දැක්ම ඇතුලේ තියෙනවා අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම් සංකල්ප. දැන් සත්තු මරන්නේ නැහැ. සම්මා දිට්ඨිය. සම්මා සංකල්පන වැඩෙනවා. දැන් අර බුදුහාමුදුරු කිව්වේ ගඳයි කියලා ඒ ටිකනේ. සත්තු මරන්නේ මේ අවිහිංසා අව්‍යාපාද නෙක්ඛම් අතහරින සංකල්ප. ඊට සම්මා වාචා බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ. ඔන්න ඉතින් මා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් නිවන් දකින්න මොකක්ද දේශනා කරේ? ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න කියලානේ. දැන් මොකක්ද වෙලා තින්නේ? සම්මා වාචා නැහැ, සම්මා ආජීව නැහැ. නිවැරදි විපවත්ම නැහැ. වායාම කියන්නේ මොකක්ද? නූපන් කුසල උපදවන්න. නූපන් කුසල උපදවන්න, උපන් කුසල වැඩි දියුණු කරන්න. නූපන් අකුසල නූපදවන්න, උපන් අකුසල ප්‍රහාණය ඔන්න වායාම. එනෝනේ. එතන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් කියනවා, ඒකෙමුත් කියනවා. සම්මා වායාම, ඉතින් සම්මා සතිය, සතිය වැඩෙනවා, ඒක සමාධිය වැඩෙනවා, ඥාන විමුක්ති පහළ වෙනවා. ඉතින් මේ සෝහන් ඵලය ගැන කතා කරනවා එතන. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට. ඒක කියනවා සිත කය සිත වචනේ ඇදනවන බව මුදු භාවය ඇලුනේ මේන් සකදාගාමි ඵලය. ඔන්න සකු르දාගාමි ඵලයේ ස්වභාවය ගැනත් කියන මොකද්ද? සෝවාන් ඵලයට එතකොට සීලයට අයත් නාම රූප කොටස කියලා කියනවා. නාම රූප පිරිසින් දකින්න කියලා නේ කියන්නේ සෝවාන් වෙන්න. ඒ සෝවාන් ඵලයේ ඊට පස්සේ කියනවා සකු르දාගාමි ඵලය කියනවා සිත කය වචනේහි නොවෙනස් වන ඇදනවනහ මුදු භවයේ ඇලුනේ. මේන් සකදාගාමි ඵලය දක්වනවා. ඊට පස්සේ සකදාගාමි වීමෙන් කයෙන් කරන කටේ ආදී නවක් බවද සිතෙහි තද බව තදගමක් නැහැ තුනී වෙලා තියෙන්නේ. එනවනේ. කාමරාග තුනී වෙලා තියෙන්නේ. තුනී වෙලා තියෙන්නේ අඩුයි අරයට වඩා. ඊට පස්සේ අනාගාමි ඵලෙ මොකද වෙන්නේ? අනාගාමි ඵලේ රාග දෝෂයන් ඒ රාග දෝෂ නැහැ. කාමරාග පිටික නැහැ. ඊට පස්සේ රහත් වුණාම මොකද වෙන්නේ? රහත් ඵලයෙන් සියලු දුක් නැසලා තියෙන්නේ. ඒ උත්සාහවත් වෙච්ච කෙනාට දීරෝ කියලා කියන කෙනා. ඒ අහන දකින දේවල් වලින් හැඟීම් නොගන්නා බැවින් ඒ සිතේ රඳවා නොගන්නා බැවින් නොවැළේ. ඒ කියන්නේ අර අහන කියන දේවල් වලින් මොකද වෙන්නේ? ඇලෙන්නේ නැහැ. නොඇලේ. හුදෙක්ම පිරිසිදු බවට පත් වේ අරහත් බව කුළු ගන්නමින් දේශන නිමා කරාලු. දැන් අපි මේ චතුරාර්ය සත්‍ය ගැන කතා කරලා තියෙන මම මේක කියන්න අර වැදගත්ම කතාව මේක කාලීන කතා කළ යුතු දෙයක්. දැන් ඉතින් මේක සංගායනාවෙන් කියන්නේ සූත්‍ර ටික නේ. උතර කියනවා සංගායනාවේ ධර්ම සංගායනාවට මේ තව චුට්ටයි තියෙන්නේ. සංගායනාවට සහභාගී වෙච්ච හිමිවරු කියනවා
එතකොට ඒ තාපසයා හරියටම කරුණ දැනගන්නකම් ධර්මයේ මුල් කොටගෙන පුද්ගලයා මුල් කොටගෙන නොයේ ගාථාවලින් මේ විස්තරය කරනවා. ගොඩක් වෙලා කරන්නේ නැති මේකනේ. හොඳට පැහැදිලි විස්තර කරන්නේ නැති බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ තිස්ස නම් බමුණා වේදයේ දැන් පරතරයට ගියපු කෙනෙක්. මේක අවබෝධ කළා. වේදයටත් ගැන ගිහලා අවබෝධ කළා. ඒකට හේතු මොනවද කියලා කියනවා. අරුත්ින්ද දේශනෙට යොදාගත් වචන වලින්ද යුතුය වෙන්නේ. අර්ථයෙන් සහ දේශනෙට යොදාගත් වචන වලින්. කෙබඳු අයුරුනි කොහොමද? ආම ගන්ධ යනුවෙන් හැඳින්වුවේ කෙලෙස් නොමැති බව නිරාම ගන්ධ වේ. දැන් ආම ගන්ධ නැති අය කියන්නේ අනිත් පැත්ත මොකද්ද? නිරාම ගන්ධ. ඒතර නිරාම ගන්ධ වෙන්න තමයි ඕනේ. ඒ කියන්නේ මොකද්ද? කෙලෙස් නැති වුණොත් එහෙම ගඳ නැහැ. එතන දැන් කියනවා මේක බාහිර දැකීම නිසා දැඩිවගත් හැඟීම නිසා ඉදිරියට ගෙන යා නොහැකිය. ඔහුට මෙසේ පවසන ලදින් මනාව පවසන ලද උතුම් දෙසුමසා නිරාම ගන්ධං කෙලෙස් එකතු නොවන සසර සියලු දුක් දුරු කරන නීචමන යටහත් සිත් ඇති බව තිස්ස බමුණා පසඟ පිහිටුවලා තථාගතයන් වහන්සේට වැඳලු. පසඟ පිහිටුවලා වැඳලු. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? නිරාම ගන්ධ වෙලා එයා ඒ රහත් වෙලා එතනම. දැන් අර බලන්න එයාගේ ඒ යෙදෙන විදිහ හේතු වාසන යෙදිලා දැන් මේ වග්‍රස්සාවකයන් වහන්සේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියන මොකද්ද? අන්න ඊතර නිරාම ගන්ධ වෙලා හරි වැන්දා. ඉතින් රහතන් වහන්සේ කෙනෙක්. ඊට පස්සේ කිව්වා ඒව මහාන කියලා කිව්වා. මට දැන් පැවිදි වෙන්න ඕනේ කිව්වා. ඒව මහාන කියනකොට මොකද වෙන්නේ? එකෙනෙහිම අටපිරිකර දර අහසින් නවුත් සියවස් අපිරි පෙර නමක මෙන්නාන්සේට වැඳ කිහිප දිනකින් මෙතන රහත් වෙලා නැහැ. මෙතන දැන් මෙයාට තේරුණා මේක වැටුණා. සමහර සෝතාපන්න වගේ වෙන්නේ. අපිට කියන්න බෑ ඒක. නිරාම ගන්ධ වෙලානේ කොහොම හරි. චුට්ටක් හරි නේද? ඒක මාර්ගඵලයක පිහිට අනිවාර්යෙන් පිහිටන්නේ නැති. අනාගාමී වගේ වුණත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඒක. ඊට පස්සේ මොකද අර එහි භික්ෂුභාවයෙන් පැවිදි කරන්නේ. මෙහෙ එන්න කිව්වහම මහාන මෙහි එව කියලා කියනකොට ඉතින් අර සිවුරු පාත්‍රය ඇවිල්ලා පෙරවිලා රහත් වෙලා 30 නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. දෙවැන්න බාරද්වාජ අගසව් රහතන් වහන්සේ. එතකොට මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්න. ඔය તો දැන් මෙතන කියනවා ආයෙත් ඒ ගුරුවරයා තු 500ක් දෙනවා. කෙලස් පිළිබඳව දැන් මේ දේශනා කරේ. ඒක අහපු බමුණා ඒ ආමගන්ධ වල යටහත් සිත් ඇති බුදුරණගේ දෙපා නැමෙත පිරිසත් සමග Taman පැවිදි කරන ඉතර ඉල්ලලා තියෙනවා ඒ වෙලාවේ. මෙතන මේ බුදුරජාණන් වහන්සේ වළඳන්න එපා කියලා මස්සර්ග 10ක් ගැනත් කියලා තියෙනවා. ඒවත් තියෙනවා හරි. වළඳන්න එපා කියලා දැන් මේකට අදාළ නිසා මම කියන මිනිමස් වළඳන්න එපා කියලා තියෙනවා. ඇත්මස්, අස්සමස්, සිංහමස්, කොටිමස්, දිවිමස්, බලුමස්, සර්පමස්, වලස්මස්, වූර්කමස්. සමහර ඒවා විසයි. ඒකට අධික විෂ සහිතයි. සමහර මස් කාලය කැලේ යන්න බෑ. සත්තුන්ට ගඳ දැනෙනවා. ඒක හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඔය 10 වළඳන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් අර මේ දේශනාවත් නිරාම ගන්ධ වෙන්න හේතු වාසනා පුනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරනවා.